අපි ලංකාවේ පොලිසියයි රටේ හොර බොරු වංචා නැති කර තමයි රටේ සාමය සමගිය සැමදා රැකගෙන ජනතාවගේ ආදරය දිනාගෙන හිත මිතුරා ඔබ හොඳ මුනියා අපි පෙර කළ විනකට පහළ වුණා සැමදා ණය ගැති වෙමි අපි ඔබ හට මේ ගීතය පුද කරමි මම ඔබ වෙත ඉඳ හිට ගැහුවා අපි වහදන්න ගහන්නේ කිසිදාක නෑ පාකාව ගහන්නේ වර්ෂ වචන වලින් කිසිදා නොම තන්නේ මිහිරි වදන් විතරමයි මුවෙන් පිට වෙන්නේ අසාධාරණ සල්ලි සතපාක්කත් අපට එපා අපේ වැටුප හොඳටම අපිට ප්‍රමාණවත් රාජ්‍ය අසාධාරණ රජ කරන මේ ලෝකේ යුක්තිය සාධාරණත්ව වෙනුවෙන් සටන් කරන මිනිහෙක් මම පොලිසිය අනුගේ සල්ලි හොරකම් කරන එක හරිම කැත වැඩේ අනේ සර් ගාන්නේ පාවුදේ ඉඳලා නැතිව බඩේ ඔක්ක කෙව්වේ ඒකයි අතේ සතේ නැතේ අනේ මගේ පුතේ ඔය දේවල් හරි නැතේ රැකියාවක් කරගෙන හොඳ ළමෙක් වෙන රටේ සර් දුන්න ටෝක් එකට මට එන්නෙන්නත් වගේ වෙන්න පුතේ රුපියල් 100ක් ගන්න හොඳට කඩේ මගේ නම පොකට් සමන් මම දැන් හොඳ ගොවියෙක් පොලිසිය මාව යහමකට දාපු නිසා මම දැන් රටට වැඩදායි පුද්ගලයෙක් මල්ලි කොටුවට ටිකට් එකක් දෙන්නකෝ. සල්ලි පාරාලාමි. ආලාමි කියලා වාඩි වෙන්නකෝ. නෑ මල්ලි. මේක තියාගන්න. ඔයගොල්ලෝ බොහොම දුක් මහන්සියෙන් හම්බ කරන්නේ. ඊවට අහනවය ආලාමිලා අපිට ඊට වඩා වටිනවනේ. ඈ අභිමානේ ඒ නහරම කාවැදිලා. ධර්මය දන්නා හරි නීති රීති දරනා. අවුවේ දුක්ඛකා මම්මාවත් පාදා දෙන්නා. ඉදි සාර ධර්ම හින්දා ජනතාව දෑත දෙන්නා. ලබලා තියන්නේ කොළඹ 4 බම්බලපිටිය ප්‍රදේශයේ වෙරළේ නිහඬතාව එම තරුණයින් අඟුලාන ප්‍රදේශයේ අවට පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළා. මේ වගේ පොලිසියක් මේ ආත්මෙදී විතරක් නෙවෙයි හැම ආත්මයකදීම අපිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මෙතෙන්ද ඇවිල්ලා ඉල්ලන්නේ අපිට ඉගෙන ගන්න තියෙන අයිතිය අපිට ලබා දෙන්න කියන ඉල්ලීම විතරයි අපි මේ කරන්නේ. මෙන්න විශේෂ පුවතක්. අද පස්වරුවේ විරෝධතා පෙළපාලියක ගමන් කළ සංසව ශිෂ්‍යයන් පිරිසක් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් පැන නැගුණා. මෙහිදී ඉතා කලහකාරී ලෙස හැසිරුණු ශිෂ්‍යයන් මර්දනය කිරීමට ගිය පොලිස් කණ්ඩායම ඔවුන්ට බරපතල ලෙස සුහදව අවවාද කොට තම නිවෙස් බලා යාමට අවසර ලබා දුන්නා. ඒ සඳහා විශේෂ බස් රථ සේවාවක්ද ලබා දීමට පියවර ගෙන තිබුණු පොලිසිය අපි ලංකාවේ පොලිසියයි රටේ හොර බොරු වංචා නැති කර තමයි රටේ සාමය සමගිය සැමදා රැකගෙන ජනතාවගේ ආදරය දිනාගෙන හිත මිතුරා ඔබ හොඳ මුනියා අපි පෙර කළ විනකට පහළ වුණා සැමදා ණය ගැති වෙමි අපි ඔබ හට මේ ගීතය පුද කරමි මම ඔබ වෙත ඉඳ හිට ගැහුවා අපි වහදන්න ගහන්නේ කිසි දවසක නෑ පාකාව ගහන්නේ වර්ෂ වචන වලින් කිසිදා නොම තන්නේ මිහිරි වදන් විතරමයි මුවෙන් පිට වෙන්නේ අසාධාරණ සල්ලි සතපාක්කත් අපට එපා අපේ වැටුප හොඳටම අපිට ප්‍රමාණවත් රාජ්‍ය අසාධාරණ රජ කරන මේ ලෝකේ යුක්තිය සාධාරණත්ව වෙනුවෙන් සටන් කරන මිනිහෙක් මම පොලිසිය
අනුන්ගේ සල්ලි හොරකම් කරන එක හරිම කැත වැඩේ අනේ සර් ගන්න එපා උදේ ඉඳලා නැතින් බඩේ ඔක්කොට කියවේ ඒකයි අතේ සතේ නැතේ අනේ මගේ පුතේ ඔය දේවල් හරි නැතේ රැකියාවක් කරගෙන හොඳ ළමෙක් වෙන රටේ සර් දුන්න ටෝක් එකට මට එන්නෙන්නත් වගේ මෙන්න පුතේ රුපියල් 100ක් ගන්න හොඳ වටේ මගේ නම පොකට් සමන් මම දැන් හොඳ ගොවියෙක් පොලිසිය මාව යහමකට දාපු නිසා මම දැන් රටට වැඩදායි පුද්ගලයෙක් මල්ලි කොටුවට ටිකට් එකක් දෙන්නකෝ සල්ලි පාරාලාමි ආලාමි කියලා වාඩි වෙන්නකෝ නෑ නෑ මල්ලි මේක තියාගන්න ඔයගොල්ලෝ බොහොම දුක් මහන්සියෙන් හම්බ කරන්නේ ඊවට අහනවය ආලාමිලා අපිට ඊට වඩා වටිනවනේ ඈ අභිමානේ ඒ නහරම කා වැදිලා ධර්මය